ඉතින් අද අපි කතා කරමු කියලා හිතුවේ මේ කාන්තාවන් එක්ක ලිංගිකව එක්විනකොට පිරිමින් අතින් වෙන්න පුරවන් පොදු වෙරදි කීපයක් ගැන. ඔව් ඒක වැදගත් මාතෘකාවක්. මේකට අපි අර කාන්තාවන් සමග ලිංගිකව එක්වීමේදී පිරිමින් කරන වැරදි චාලියක් කියලා තිබුණු ලිපියක කරුණු ටිකක් තමයි පදනම් කරගත්තේ. ඉතින් අරමුණ තමයි මේ වැරදි මොනවද? ඒවයින් කොහොමද වළකින්නේ? එතකොට අර අත්දැකීම තවත් හොඳ කරගන්න කොහොමද කියලා බලන එක. හරි. හොඳ අපි බලමු යන. මුලින්ම අර මූලාශ්‍රය කියන දෙයක් තමයි පෙරකෙලියේදී දක්වන අවධානය. ඒ කියන්නේ සිප්ප නොගැනීම ගැන සඳහන් වෙනවා. ඔව් ඔව්. කෙලින්ම අර ලිංගික කාරණාවලට යනවට වඩා පොඩි උද්වේගකර සිප ගැනීමකින් පටන් ගන්නට ඒක සම්බන්ධයට හොඳයි නේද? ඇත්තම. ඒකින් අර සමීප බව වැඩි වෙනවා. ඒ වගේම තමයි ශාරීරියේ අනිත්‍යන අමතක කරන එක. ඔව් ඒ කියන්නේ තනුපුඩු වගේ තැංගනද? හරියටම. ඒව හරියම සංවේදීනේ. ඉතින් ඒව තදින් මිරිකන එක. එහෙම නැත්නම් සපා කන එක, ඇඟිලි තුඩු වලින් අම්බරන එක වගේ දේවල්. ඒව ඇත්තටම වේදනාකාරී වෙන්න පුරුදුවා. කනට තදින් පිමින එකත් ඒ වගේ නේද? ඔව් ඒකත් එහෙමයි. මේකන වැදගත් වෙන්නේ අර මෘදු බවයි අනිත් කෙනාගේ ප්‍රතිචාරය දිහා බලන එකයි. ඒ වගේම අර රවුලන කපයින් එක ගැනත් කියලා තිබුණා. ඒකටකම් පුදුමයි වගේ. ඔව් ඒකත් බලපානවා. අර සමහර වෙලාවට මුහුණේ හරි ඇඟේ හරි ගෑවෙනකොට අපහසුයිනේ. ඒක ඇත්ත. ඉතින් ඒකෙන් පේන්නේ පොඩි දේවල් ගැනත් හිතන්න ඕන කියන එක. හරියටම. අනිත් කාරණේ තමයි අර ක්ලිටෝරිසේ වගේ තැන්වලට කෙලින්ම තද පීඩනයක් දෙන එක. ඒකත් හොඳ නෑ කියලාද කියන්නේ. ඔව්. ඒ කියන්නේ යෝනිය ගැන විතරක්ම හිතනවට වඩා මුළු ඇඟ ගැනම අවධානය දෙන එකද? ඔව්. මුළු ශරීරය පුරාම අවධානය යොමු කරලා ප්‍රතිචාරය බලන එකෙන් අත්දැකීම ගොඩක් හොඳ වෙනවා. හරි. ඊළඟට අර ලිපියේ තිබුණා සංසර්ගයේ වේගයයි පීඩනය ගැනත්. ඒ කියන්නේ එකපාරටම වේගයෙන් කරන එක. එහෙම නැත්නම් හයියෙන් කරන එක. ඒකෙන් අනිත් කෙනාට අපහසු වෙන්න පුළුවන් නේද? අනිවාර්යයෙන්ම. ඒක අපහසුතාවයක් වගේම සමහර වෙලාවට වේදනාවක් වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි අර සුරතාන්තයේ සම්බන්ධ දේවල් ඉක්මනට සුරතාන්තයට එන එක. ඔව්. ඒ වගේම තමයි ඒක බලෙන් වගේ පරක්කු කරන එක. ඒ දෙකම ප්‍රශ්නයක්. ඔව් දෙකම ගැටලු වෙන්න පුළුවන්. වැදගත්ම දේ තමයි දෙන්නගෙම රිද්මේට තෘප්තියට ඉඩ දෙන එක. ඒ එක්කන තව දෙයක් තිබුණා අර අනිත් කෙනා සුරතාන්තයට ආවද කියලා කෙලින්ම අහන එක ගැන. ඔව්. ඒක අහනවට වඩා ඒක ඉඟි වලින් තේරුම් ගන්න එකද හොඳ? ඔව් ඒක වඩා සංවේදී ක්‍රමයක් විදිහට තමයි පේන්නේ. අනිත් කෙනාගේ ප්‍රතිචාර වලින් තේරුම් ගන්න උත්සාහ කරන එක. හරි. මුඛ සංසර්ගය ගැනත් කරුණු කීපයක් තිබුණා. අර පමනට වඩා මෘදු වෙන එක. එහෙම නැත්නම් අර ශුක්‍රාණු පිට වෙන්න කලින් නොකිය ඉන්න එක වගේ දේවල්. ඔව්. ඒ වගේම අර හිස අල්ලගෙන චලනය කරන එකත්. ඒකත් හොඳ නෑයි කියලා තිබුණා. ඔව් මේවෙන් පෙන්නේ අර sannivedanaya කොච්චර වැදගත්ද කියන එකයි අනිත් කෙනාගේ සීමාවන් තේරුම් ගන්න එකයි නේද? ඒක ඇත්ත. හරියටම හරි. ඒ වගේම තමයි අර ඕන නැති විදිහට උපදෙස් දෙන එක. එහෙම නැත්නම් අසභ්‍ය වචන පාවිච්චි කරන එක. ඒවත් ඉතින් අනිත් කෙනාගේ කැමැත්ත බලලා කරන්න ඕන දේවල්. එතකොට අන්තිමට අර යාන්ත්‍රිකව වගේ ස්තුති කරන එක. ඔව් ඒක සමහර වෙලාවට අර ස්වභාවික ගලා යාමට බාධාවක් වගේ වෙන්න පුළුවන්. තව අර පාවිච්චි කරපු කොණ්ඩම් එක හරියට අයින් කරන එක වගේ දේවලුත්. ඒකත් පිරිමියාගේ වගකීමක් නේ. ඒකත් වැදගත්. මේ හැමදේම යටින් තියෙන ලොකුම දේ තමයි සමහර වෙලාවට සහකාරියගේ තෘප්තිය ගැන සුව පහසුව ගැන අවධානය යොමු නොකරන එක. ඒක ලොකු අඩුවක්. එතකොට මේ කතා කරපු ඔක්කොම කරුණු ගත්තම අපිට පේන පොදු කාරණේ මොකක් වගේද මට නම් හිතෙන්නේ අර කතා බහ කරන එක අනිත් කෙනාගේ හැඟීම් ගැන ප්‍රතිචාර ගැන සංවේදී වෙන එක. ඔව්. සහ දෙන්නගේම තෘප්තියට මුල් තැන දෙන එක තමයි ප්‍රධාන වෙන්නේ කියලා. ඒක හරි. ඒක තමයි හරය. මේ පුදුවැරදි ටික දැනගැනීම එක හොඳ පටන් ගන්නමක් මෙතන තමයි හිතන්න දෙයක් තියෙනවා නේද? මොකද්ද? මේ පොදු කාරණා ටික ඉගෙන ගන්නවට එහා ගිහින් Tamanගෙම සහකාරියගේ අර එයාටම ආවේනික ප්‍රතිචාර, ඉංගි, කැමැත්ත, අකමැත්ත ඒව හරියටම අඳුනගල ඒ විදිහට හැඩ ගැහුනොත් එතකොට මේ අත්දැකීම තවත් කොච්චරනම් අර්ථවත් ගැඹුරු එකක් කරගන්න පුළුවන් වේවිද? ඒක තමයි ඇත්තටම හිතන්න ඕන ප්‍රශ්නේ.